මම දිගින් දිගටම කිව්වේ ඔය දූෂිත පුද්ගලයා විසින් කරන ලද දූෂණයේ ප්‍රතිඵල දෙකක් ජනතාවට දකින්නට පුළුවන්. එකක් තමයි දඬුවම. අනිත් එක තමයි එයින් ජනතාවට ලැබෙන්නේ කුමක්ද? සමස්තයකට ගත්තම දඬුවම් වීම හොඳයි. මේ හොරු ඇල්ලීම මගින් දැන් ජනතාවට යමක් ලැබිය යුතුයි. ඉතින් සමස්තයක් හැටියට මේ හොරු අල්ලලා ජනතාව බලාපොරොත්තුනේ තමන්ගේ ඡන්දයෙන් හොරුන් විසින් හොරකම් කරන ලද ධනය නැවත ලබාගෙන මේ රටට සුඛිත මුදිත තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කියලා ජනතාව අහිංසකව අපේක්ෂා කරා. එතකොට කැරම් බෝඩ් ටික ජනතාවට බෙදා දීලා දාම් බෝඩ් ටික ජනතාවට බෙදා දීලා තියෙන තත්ත්වයක් තුල දෙවෙනි අභිලාෂය ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් මොකද මේ දෙන්න ඇතුළට ගිහිල්ලා තියෙන්නේ ප්‍රොසීජරල්. ඒ කියන්නේ කැරම් බෝඩ් අරගෙන ජනතාවට බෙදා දීලා. ඉසක් ගෙදර නම් ගිහිල්ලා නෙමෙයිනේ. එතකොට ඔවුන් කිව්වා අර හොරු අල්ලන ආඛ්‍යානය මෙතන ඒ විදිහට ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා අර කියපු අර ලොකු හොරු ටික අල්ලලා ඒගොල්ලත් එක ඩීල් තියෙනවා නම් මං හිතන්නේ ඒක වෙන්නේ නැති වෙයි. අර ලොකු හොරු කීප දෙනෙක් ජනතාව බලාපොරොත්තු වෙන ඉන්නවා අල්ලලා කුදලාගෙන ඇවිල්ලා සොරාගත් ධනය ලබාගෙන ඒක ජාතික ධනයට එකතු කරලා මේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළට දායි කියලා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ හොරු ටික අල්ලනකම්. විශාල හොරු ටිකක් ඉන්නවනේ. අන්න ඒ හොරු අල්ලනකම් තමයි ඉන්නේ. හැබැයි මෙහෙම වෙල්ඩින් කළා මේ වැඩේ බේර ගන්න බෑ කියලා මම හිතන්නේ. මොකද උන්ගේ ප්‍රධාන ආඛ්‍යානිය උනේ ඡන්දය පුරාම හොරු ඇල්ලීම. දැන් හොරු අල්ලන්නට ඕන. හැබැයි හොරු අල්ලනවා නම් ජනතාව රවට්ටන්න බෑ. ජනතාව බලාපොරොත්තු වෙනවා සැබෑ හොරු ටික අල්ලනකම්. ඉන්නතනින් ඉස්සරහට ව්‍යවසායකත්වයට පණ දෙමු. සර්වජන සභා පිහිටුවමු. පදක්කම දිනවමු. සර්වජන බලය